එක මේ ප්‍රශ්නවලදී හම්බ වෙන විදිහට මම මේ පැහැදිලි කරගෙන යන්නම්. ඉලෙක්ට්‍රෝන ට්‍රාන්ස්පෝර්ට් චේන් එක. හැමෝටම ආව ඇහෙනව නේද? කවුරු හරි ඔව් කියන්න මිස්. එනවා. හරි. හා. අපි මේ ප්‍රැක්ටිස් ටෙස්ට් එකේ ප්‍රශ්න ටික පිළිවෙලින් කරගෙන යමු. මුල ප්‍රශ්න ටික ලේසි එපිඩිමියොලොජි වලින් තියෙන්නේ. අපි කරේ නැති වුණාට ලෙසන් එකක් විදිහට රිවිෂන් එකක් විදිහට ඒ වුණාට ප්‍රශ්න ටික හරිම ලේසි. ඒ මුල ටික අපි කරගෙන යමු. කාට හරි මොනවා හරි පැහැදිලි කරනවා වේගය වැඩි නම් හරි එහෙම මොනවා හරි ප්‍රශ්නයක් තිබ්බොත් පොඩ්ඩක් මට කියන්න. හරි. අපි යනවා පළවෙනි ප්‍රශ්නෙට. මුලින්ම මේ හිතන්න මේක දැන් අපි දැන් අද ප්‍රශ්න 40ක් කරන්න තමයි බලාපොරොත්තු වෙන ටයිම් තියෙන විදිහට කරන්නම්. ඒ ප්‍රශ්න 40 ඔයගොල්ලෝ ආයි බලන්න තියාගන්න එපා. මෙතනම පාඩම් කරලා ඉවර කරන්න. මොකද මේ ටික ලේසි ඇත්තටම. මේ අර ගොඩාක් දේවල් ඔලුවට දාගන්න නැහැ. සරලව ප්‍රශ්නේ හිතලා උත්තරේ ගන්න තියෙන්නේ. අර සංකීර්ණ පාඩමක් වුණාට ප්‍රශ්න ටික සරලයි. ඒක හන්ද මේ ආයි බලන්න තියන්න එපා. ප්‍රශ්න 40 අද ඉවර කරගන්න. ඊට පස්සේ ඊළඟ දවසක අපි ඉතුරු 40 හරි 39ක් හරි ඉතුරු වෙනවා. ඒ ටික කරමු. එතකොට බයෝකෙමිස්ට්‍රි එතනින් ඉවරයි ප්‍රැක්ටිස් ටෙස්ට් එක. ඒක නිසා ඔයගලන් අනිත් ඒවාට දැන් හිමානි මෙසුත් මම හිතන්නේ රෙකෝඩින්ග්ස් හරි Zoom හරි කරයි. ඒ කරනකොට අනිත් ඒවා ප්‍රැක්ටිස් ටෙස්ට් ටිකක් කරගන්න. මේක අද කරලා ඉවර කරන්න මේ ප්‍රශ්න 40. හරියට පටන් ගමු. ප්‍රශ්න අංක 1. What are the core functions of epidemiology? Epidemiology වල core functions අහන්නේ. ඒ කියන්නේ දැන් අපි epidemiology කියලා කියන්නේ ඒක අපි දන්නවනේ epidemiology එකේ කරන දෙයක් නේ. එතකොට මේකට core functions වෙන්නේ මොනවද කියලා අහන්නේ. උත්තර ටික බලමු. Field investigation, public health surveillances, diagnostic testing, evaluation. මේවා හරිම මේ ෆැමිලිය වචනේ මේ evaluation, public health surveillance, field investigation අතර එපිඩිමියොලොජිත් එක්ක බැඳිච්ච දේවල්නේ. මම පැහැදිලි කරන්නම් ඊට කලින් බලන්න මේ ඒ වචන ටික. එතකොට මෙතන අපිට ටිකක් අපැහැදිලි එක නිකන් ඒ කියන්නේ අර public health එක්ක බැඳිච්ච නැති දෙයක් විදිහට තේරෙන්නේ diagnostic testing කියන එක. එතකොට මේකෙදි ඇත්තටම මේකේ වැරදි උත්තරේ වෙන්නේ ඩයග්නොස්ටික් ටෙස්ටිං. මොකද ඒක ඩයග්නොස්ටික් ටෙස්ටිං කියන එක ඉම්පෝටන්ට් වෙන්නේ හෙල්ත් කෙයාර් ඒ වගේම ඩිසීස් ඩයග්නෝස් කරන්න. මේක මේ කෝ ෆන්ක්ෂන් එකක් විදිහට එපිඩෙමියොලොජි වලදී අපි සලකන්නේ නැහැ. අපි අනිත් උත්තර ටික බලාගෙන යමු. field investigation process of gathering more information. Field investigation කියන්නේ process of gathering more information. මොකක් ගැනද? health problems ගැන. එහෙම නැත්නම් disease outbreak එකක් ගැන. ඒක තමයි field investigation එකක් කියන්නේ. එහෙනම් මේක අනිවාර්යයෙන්ම answer එක හරි. answer A correct answer. ඊට පස්සේ public health surveillance. මේක මොකක්ද public health surveillance කියන්නේ? මේක systematic collection එකක්. ඒ කියන්නේ අපි මොන හරි data health related data මේ collect කරන systematic collection එකක්. එහෙනම් මේක අපිට ඕනෙමනේ මේ epidemiology වලදී මොන හරි outbreak එකක් ගැන අපි data collection කරන method එක තමයි මේ public health surveillance කියන්නේ. එහෙනම් මේකත් අනිවාර්යයෙන්ම හරි උත්තරයක්. Evaluation ගත්තම assessing the effectiveness and efficiency of health program. ඒ කියන්නේ අපි කරන program එක assess කරනවා. ඒකේ effectiveness එක, efficiency එක, ඵලදායී බව, සාර්ථකත්වය ඔක්කොම අපි මනින්නේ මේ evaluation කියන එකෙන්. එහෙනම් අනිවාර්යයෙන්ම මේ උත්තර තුනම හරි. මේකේ diagnostic testing කියන උත්තරේ තමයි වැරදි. අපි යනවා ප්‍රශ්න අංක 2ට. What factors influence the risk of disease transmission? disease transmission එකකට what factors influence බලපාන factors අහනවා risk of disease transmission. බලන්න උත්තර ටික age, immune status, environmental exposure, dietary habits. මේකෙදිත් ඔයගලන්ට හිතලා උත්තරේ ගන්න පුළුවන්. මොනවාද risk එක වැඩි වෙන්නේ disease transmission එකේදී? ඇත්තටම මෙතන age කියන එක අපි දන්නවා ඒක risk නේ. ඒ කියන්නේ youngs ලට හොඳ immune system එකක් තියෙනවා. elders ලට weak වෙච්ච immune system එකක් තියෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම disease transmission වලට ඒක බලපානවා. එතකොට age කියන answer එක හරි. immune status. දැන් අපි කතා කළේ age එකත් වෙනස් වෙන්නේ ඔය immune status නේ. එහෙමනම් හොඳ strong immune system එකක් තියෙනවා නම් ඒක fight කරන්න help වෙනවා. එහෙනම් අනිවාර්යයෙන් මේ උත්තරෙත් හරි.
ඊට පස්සේ තියෙන environmental exposure. මොනවාද environmental exposure කියන්නේ? අපි හිතමු දැන් contaminated water තියෙනවා, poor sanitation, crowded areas වල ඉන්න පුළුවන්, polluted දේවල් පාවිච්චි වෙන්න පුළුවන්, climate එක, weather එක. ඒ කියන්නේ දැන් ඔය අපි හිතමු මදුරුවන්ගෙන් බෝ වෙන ඒවා නම් climate එක, weather එක ඒවත් බලපානවා. එතකොට මේකෙදී අපිට මෙන්න මේ මුල තුනම age, immune status, environmental exposure කියන තුනම ගන්න පුළුවන් risk factors විදිහට. හැබැයි dietary habits බලන්නකෝ. මේක දැන් dietary habit එක ඕනි තමයි. හැබැයි ඒ dietary habit එක directly involve වෙන්නේ disease transmission එකත් එක්ක. හැබැයි poor nutrition නම් poor මේ එහෙම නැත්නම් weak immune system එකක් ඇති වෙන්න පුළුවන්. හැබැයි මේක direct fact එකක් නෙවෙයි. ඒ නිසා answer A, B, C correct. D incorrect answer. අපි යනවා ප්‍රශ්න අංක 3ට. Which of the following are types of mortality rate? Which of the following are types of mortality rate? මොකද්ද මේ mortality rate එක කියලා කියන්නේ? අපි උත්තර ටික බලාගෙන යමුකෝ. එතකොට mortality rate එක ඒකෙදී අහුවෙනවා. Crude mortality rate. අපෙන් අහන්නේ මේවෙන් මොනවාද following are types of mortality rate? Mortality rates වල types අහන්නේ. Crude mortality rate answer A. මේ crude mortality rate කියලා කියන්නේ total number of death in a population. මේ population එකේ මුළු death ගාන total number of death. මේක අපි සලකනවා usually අවුරුද්දක කරගන්න පුළුවන් ඒ වගේ time period එකක් දාලා තමයි mortality rate එක ගන්න. crude mortality rate. ඒතකොට මේක උත්තරේ හරි. ඊට පස්සේ age specific mortality rate. age specific කියන්නේ එක එක specific age group වල death ගාන. එහෙනම් මේකත් mortality rate එක එකේ type එක. ඊට පස්සේ infant mortality rate. ඒකත් අපි දන්නවනේ infant ලගේ කොහොමද වෙන්නේ කියලා. ඒ කියන්නේ infant mortality rate එක number of death of infants. ඒ කියන්නේ under 1 year. age එකේ අවුරුද්දට වඩා අඩු අයගේ මේ death ගාන. ඒකත් මේ මොන හරි අවුරුද්දකට වගේ එහෙම තමයි සලකන්නේ. මාස මේ time period එකක් දාලා. එතකොට මේ තුනම අපි mortality rates මේ types තමයි මේ තුනම. risk specific mortality rate. මේක ඇත්තටම risk specific mortality rate කියලා කියන එක දැන් මේක official recognized type එකක් නෙමෙයි. එහෙම නැත්නම් standard terminology එකක් නෙමෙයි. මේක කෙනෙකුට මේ නිකන් ඔය factors වලින් සලකන්න පුළුවන්. හැබැයි මේ standard සේවා විදිහට මෙන්න මේ තුන තමයි සලකන්නේ. crude mortality rate. මොකද crude mortality rate කියලා කිව්වේ? Total number of death in a population. Age specific mortality rate එක age group වලට mortality rate. Infant නම් අවුරුද්දට වඩා අඩු බබාලගේ death ගාන mortality rate එක. Risk specific mortality rate කියන එක අපිට හදාගන්න පුළුවන් මොන හරි පහසුවක් සඳහා data collection වලට. හැබැයි ඒක standard method එකක් නෙවෙයි. ඊට පස්සේ අපි යනවා ප්‍රශ්න අංක 4ට. Which factors influence a person's susceptibility to infectious disease? අපි බලමු මොන factors ද බලපාන්නේ මේ infectious disease වල susceptibility එකට. එතකොට දැන් මේ infectious disease නේ. එhmenan අපි බලමු මෙතන මේ genetic factors කියලා තියෙනවා. genetics factors. කොහොමද genetic factors involve වෙනවා නම් infectious disease වලට? ඒකෙදි ඕගලන් උදාහරණයක් විදිහට මතක් තියාගන්න අර මේ දෑකැති රක්ත සෛල හීනතාවය කියන්නේ දෑකැති රතු රුධිරාණු දෑකැති හැඩති රතු රුධිරාණු සෛල තියෙනවානේ. එතකොට ඒගලන්ට ඇනිමියා එකක් එනවා. අපි ඒකට කියනවා නේද සිකල් සෙල් ඇනිමියා කියලා. එතකොට සිකල් සෙල් ඇනිමියා තියෙන අයට normally ඒගොල්ලන් මේ මැලේරියා වලට මේ resistant. අනේ ඒ වගේ එක එක genetic factors තියෙනවා. ඒ කියන්නේ gene එකක් අපි ගත්තාම එයා key role එකක් play කරනවානේ immune system එකත් එක්ක. කොහොමද එයාගේ මේ ඒ කියන්නේ respond කරන්නේ infection වලට එහෙම කියලා gene වලට එක එක විශේෂිත මේ අවස්ථා තියෙනවා. එතකොට මේ genetic factors කියන එක හරිම වැදගත් මේ infectious disease වල susceptibility එකට. ඊට පස්සේ age කෝකටත් බලපානවානේ. ඒ නිසා මේක අනිවාර්යෙන් answer එකක්. මොකද age affects immunity.
මම ඉස්සෙල්ලත් කිව්වනේ අර මේ එල්ඩර්ස් ලාගේ weak immune system එකක්. එතකොට ඒක අනිවාර්යෙන් disease වලට බලපානවා. Nutritional status. Good nutrition නම් good immune system එකක්. Malnutrition නම් weak immune system එකක්. එතකොට මේකත් බලපානවා. Family history. මේ family history කියන එක infectious disease වලට වැඩිය බලපාන්නේ මේ non infectious disease වලට. ඒ කියන්නේ diabetic mellitus, cancers, heart disease ඒ වගේ වට. එහෙනම් මේකේ A B C කියන ඒවා අපි answers විදිහට ගන්නවා. family history අතාරිනවා. කවුරු හරි මට කියන්න මේ පැහැදිලි කරන විදිහ තේරෙනවද? තව මොනවා හරි වේගය අඩු වෙන්න ඕනේද? තේරෙනවානේ. හරි. හරි. අපි යනවා ප්‍රශ්න අංක 5ට. What are the methods of breaking the chain of infection? මොනවාද method infection chain එක break කරන? උත්තර ටික බලාගෙන යන්න මේ ගොඩක් අමාරු ප්‍රශ්න නෙමෙයි. Using antibiotics to treat infections. Vaccination to prevent infection. Isolation of infected individuals. Avoiding public gathering. මේ ටික තමයි answers. අපෙන් අහන්නේ infection chain එක break කරන methods මොනවාද කියලා. එතකොට අපි දන්නවා මෙතන using antibiotics to treat infection එක ගැන මොකද හිතන්නේ? antibiotic අපි use කරන්නේ already infected patient ලටනේ නේද? එතකොට ඒක infection මේ chain එක maintain කරන්න මේ directly ඕනි වෙනවද? අපි අනිත් උත්තර ටික බලමුකෝ. එතකොට ඒක තේරෙයි මේකට වඩා අනිත් උත්තර තුනම හරි කියලා. Vaccination to prevent infection. ඒක හරිනේ. අපි vaccination වලින් මේ ඒ කියන්නේ immune system එක prepare කරනවානේ fight කරන්න මේ against pathogen. එතකොට ඒක හරි උත්තරේ. Isolation of infected individuals. ඇත්තටම infected වෙච්ච අය isolate කරන එකෙන් ඒක මේ spread වෙන එක නවත්තන්න පුළුවන් නේ. ඒතර මේකත් හරි. Avoid public gathering. දැන් අපි දන්නවනේ limit කරනවා. gatherings limit කරනවා. එතකොට මේ අර crowded places වලට කට්ටිය gather වෙන එක නැතර වුණාම close contact අඩු වෙනවා. infection chain එක කැඩෙනවා. එහෙමනම් using antibiotics කියන්නේ infected patient ලට පාවිච්චි කරලා infection එක හොද කරන එකක් මිසක් මේක chain එක break කරන එකක් නෙවෙයි. එතකොට B C D හරි A incorrect answer. ප්‍රශ්න අංක 6ට යනවා. Which of the following can serve as a reservoir for infectious agent? මේ වෙන් මොනවාද infectious agent? අනේක චුට්ටක් පොඩ්ඩක් ඒක මේ අහගන්නේ ප්‍රශ්නේ. ඒ කියන්නේ මේ දැන් මෙතන මේ infectious agent කියලා කියන්නේ අපි ටිකක් වෙලා මේක මේ infection එක රඳන්න පුළුවන් මේ ඒ කියන්නේ රෝගජනක තැන්පත් වන ස්ථාන තමයි මේ අහන්නේ infectious agents කියලා. එතකොට humans අපි දන්නවා patient කෙනෙක් ඉන්නවා. දැන් අපි හිතමු example එකක් TB patient කෙනෙක්. එහෙම නැත්නම් hepatitis B patient කෙනෙක් ඉන්නවා. හැබැයි යට symptoms තාම මතුවෙලා නැහැ. හැබැයි මෙයා රිසර්ව් කෙනෙක්. ඒ කියන්නේ මෙයා අර මේ රෝගය දෙන කෙනෙක්. එතකොට ඇනිමල්ස්ලා ගත්තාම අපි දන්නවා මේ මීයන්ගෙන් ප්ලාක් බෝ වෙනවා. ඊට පස්සේ වවුලන්ගෙන් එතකොට බල්ලන්ගෙන් රේබීස් එනවා. බර්ඩ්ස්ලාගෙන් බර්ඩ්ස් ෆ්ලූ වෙනවා, ඉන්ෆ්ලුවෙන්සා එනවා. එතකොට ඒගොල්ලොත් අනිවාර්යයෙන්ම වාහකයෝ විදිහට ක්‍රියා කරනවා. soil පස මේකත් මේ non living reserve එකක්. ඒ කියන්නේ මේකේ මේ දැන් සමහර බැක්ටීරියා, ෆංගස් ඒවා මේ naturally ඉන්නවා පස්වල. එතකොට පස් කියන්නේ මේ infectious agent එකක්, reserve එකක්. reserve එකක් infectious agents වලට. හරි. ඊට පස්සේ air. දැන් එකපාරට හිතේයි වාතයේත් ඉන්නව නේද? මේ රෝගජනක තැන්පත් වෙලා තියෙන්න පුළුවන් නේද කියලා. හැබැයි වාතයේ තියෙන්නේ කාගේ හරිද? අපි හිතමු පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් නිරෝගී, එක්කෙනෙක් රෝගී. එයාගෙන් යනවා වාතය හරහා අනිත් කෙනාට. එතකොට මෙයා මේ රිසර්ව් කෙනෙක් නෙවෙයි. ඒක తాවකාලිකව තමයි යා තුල තැන්පත් වෙලා තියෙන ටක් ගාලා එක අයින් වෙනවා. කාලය අඩුයි තියෙන. ඒ නිසා අපි මෙන්න මේ එයා කියන එක අයින් කරලා අනිත් උත්තර තුනම ගන්නවා. ඒ කියන්නේ infectious agent ලට රිසර්ව් වෙන ඒවා. human, animals, soil කියන තුනම ගන්න පුළුවන්. එයා කියන එක ගන්නෙ නෑ. ඒක temporary. ඒ කියන්නේ spread
through එයා හැබැයි ඒක තැන්පත් වෙලා ගොඩක් වෙලා තියන්නේ නැහැ. ඊට පස්සේ අපි යනවා ප්‍රශ්න අංක 7ට. Which components are imported when investigation and outbreak? Outbreak එකක් investigate කරන්න ඕන components. බලන්න. Confirming the diagnosis. Identifying the sources. Collecting data on the affected population. Ignoring historical data. මේ අහන්නේ outbreak එකක් හරියට investigate කරන්න ඕනි components නේ. එතකොට confirming the diagnosis. අපි diagnose එක confirm කරගන්නවා. මේක තමයිනේ පළවෙනි step එක. outbreak එකක් investigate කරන්න. ඒ කියන්නේ අපි හරියට identify කරගන්න health issue එක මොකක්ද කියලා. එහෙනම් මේ answer එක හරි. Identify the source. ඒ කියන්නේ මොනවා හරි illness එකක් කොහොමද ආවේ කොහේ ඉඳලාද ආවේ ඒක මේ ක්‍රිටිකල් මේ කියන්නේ ඒක කන්ෆර්ම් කරගන්න ඕන ඉල්නස් එක අන්න ඒක තමයි identify the source කියලා කියන්නේ කොහෙන්ද ආවේ. ඒතර මේකත් අපිට පැහැදිලිවම වැදගත් වෙනවා outbreak එකක් investigate කරන්න. ඊට පස්සේ collecting data on the affected population මේකට දැන් මේ දෙඩේ හැදිච්ච කට්ටියගෙන් data එකතු කරගන්න එක. ඒකත් අනිවාර්යෙන්ම ඕනිනේ. කොහෙන්ද කොහොමද ආවේ කියලා ඉන්වෙස්ටිගේට් කරගන්න. ඊට පස්සේ ignoring historical data. ඒක ඉතින් වැරදීනේ. අතරම historical data usually more important. එතකොට මේකෙදි A හරි B හරි C හරි D වැරදි. අපි යනවා ප්‍රශ්නාංක 8. Which steps are included in outbreak investigation? මොනවාද outbreak investigation එකක steps? පළවෙනි උත්තරේ තියෙනවා establishing that an outbreak has occurred. ඒ කියන්නේ මොකද්ද? මේක තමයි පළවෙනි මේ step එක. outbreak එකක් මේ investigate කරන. ඒ කියන්නේ මේ outbreak එක occurred. ඇති උනේ කොහොමද කියලා එකනේ. ඒතර ඒක තමයි පළවෙනිම step එක. verifying the diagnosis. අපි කලිනුත් කතා කළානේ ඒකත් essential step එකක් නෙමෙයි තියෙන්නේ confirming the diagnosis වගේ verifying the diagnosis. Developing hypothesis. දැන් සාමාන්‍යයෙන් hypothesis කියලා කියන්නේ collecting data where how when ඒ data ටිකනේ hypothesis කියලා කියන්නේ. එතකොට මේ after collecting and analyzing data මේ අර mode of transmission risk factors අපිට අඳුර ගන්න පුළුවන්. එහෙමනම් මේක හරි උත්තරේ. Ignoring the infected cases. Ignoring කියන එකෙන් කොහොමද ඒක වැරදි උත්තරයක් නේ. Infected cases අපිට ignore කරන්න බෑ. එතකොට public health නම් අනිවාර්යෙන් identify කරගන්න ඕනේ infected case. ඒතර මේක තමයි වැරදි උත්තරේ. A හරි B හරි C හරි. අපි යනවා ඊළඟට. ඔය බ්‍රෂ් එකෙන් කට විතරයි මදින්නේ. පුතේ මෙහාට එන්නකෝ. අර හෙට යන්නකෝ අර හොට් රෝඩ් එකට. හරි. ප්‍රශ්නාංක 9. What 9 නේද පින්නේ? ඔව්. What are some of the key indicators used to assess the health status of a population? මොනවාද අහනවා key indicators. use කරන health status of a population. assess කරන්න health status assess කරන්න use කරන key indicators මොනවාද කියලා තමයි මේ අහන්නේ. මොනවා හරි assessment එකකට. එතකොට answers බලන්න answer A mortality rate. answer B disability adjusted life years. මේකට අපි ඩාලි කියනවා. ඒක බලමු මොකද්ද කියලා. life expectancy alcohol consumption rate. මේකෙදි mortality rate දැන් අපි දන්නවනේ කියන්නේ number of death කියන එකනේ අපි කතා කළානේ 1000කට හරි එහෙම නැත්නම් 10000කට හරි ලක්ෂයකට හරි ගත්තම mortality rate එක කියලා කියන්නේ death rate එක. එක time period එකකදී. ඉතින් මේක අනිවාර්යයෙන්ම health status වලට key indicator එකක් නේ. ඊට පස්සේ යන්න answer B අර කියපු ඩාලි කියන එක. බලමු මේ මොකද්ද කියලා disability adjusted life years. මේකෙදි කරන්නේ ඒ කියන්නේ මේ life lost එක due to premature death.
ඒ කියන්නේ මේ premature death කියන එක මේ දන්නවනේ කියන්නේ මේ නොමේරු ලදරු මරණනේ. එතකොට ඒවා අවුරුද්දකට කොච්චරක් තියෙනවද කියලා identify කරගන්න එක. මේකෙදි හොඳ picture එකක්, ඒ කියන්නේ complete picture එකක් දෙනවා population එකට මේ health එක ගැන. සාමාන්‍ය WHO එකත් use කරන එකක් තමයි ඔය disability adjusted life years කියන එක. ඒ කියන්නේ life lost එක due to premature death. නොමේරු ලදරු උපත් නිසා ඇතිවන මේ life lost එක කොච්චරක්ද කියන එක. ඊට පස්සේ life expectancy මේ කියන්නේ average number of years newborn. ඒ කියන්නේ දැන් මේ අර life expectancy කියලා කියන එක බලාපොරොත්තු වෙනවා කියන එකනේ. එතකොට newborn expected to live. ඒ කියන්නේ newborn කෙනෙක් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවානේ යම්කිසි average එකකට. අන්න ඒක measure කරන එක තමයි අපි කියන්නේ life expectancy කියලා. ඊට පස්සේ alcohol consumption rate කියන්නේ risk factor එකක්. ඒක මේ අර outcome එකක් නෙවෙයි. මේක public health මේ planning වල key indicator එකක් නෙවෙයි. ඔයගොල්ලෝ meeting එක මේ disconnect වුණොත් ආයෙ log වෙන්න. මේකේ alcohol consumption rate කියන එක ඇර ඉතුරු තුනම අපි standard key indicators විදියට පාවිච්චි කරනවා. මොනවාද? mortality rate, ඩාලි, life expectancy කියන එක. මේ තුනම පාවිච්චි කරනවා අපි epidemiology වලදී. එහෙම නැත්නම් public health වලදී. health access වලට. හරි. ඊට පස්සේ question number 10. Which of the following strategies are used in the prevention and control of disease? මොනවාද strategies? Prevention and control of disease. Disease prevention කරන්න, control කරන්න strategies අහන්නේ. බලන්න එක isolation. අපි දන්නවා isolation අනිවාර්යයෙන්ම strategy එකක් නේ. ඒ කියන්නේ spread වෙන එක නවත්තන්න අපි isolate කරනවානේ. Vaccination හරිනේ අපි ඉස්සෙල්ලත් කතා කළානේ vaccinate කරන කෙනුත් එහෙමනේ. quarantine අපි දන්නවානේ corona වලදී අපි quarantine කරානේ. එතකොට ignoring contact tracing. ඒක ඇරෙන්න ඉතුරු තුනම මේකෙදි හරි answers. ignoring contact tracing කියන්නේ මොකද්ද? ඒ කියන්නේ contact tracing කියන එක essential for breaking the chain of transmission. මේ කියන්නේ දැන් අර මේ infectious disease spread වෙන එකට contact tracing ඒගොල්ලන්ග contact trace කරගන්න එක හරිම වැදගත්. එතකොට මේ ignoring කියන එකකින් හින්දා මේ උත්තරේ වැරදි වුණාට contact tracing කියන එක වැදගත්. එතකොට isolation හරි, vaccination හරි, quarantine හරි. quarantine උයි isolation උයි කියන දෙකේ වෙනස දන්නවද? isolation කියලා කියන්නේ infected individual ව අපි separate කරන එක. හැබැයි quarantine කියලා කියන්නේ ඒගොල්ලන්ගේ movement restrict කරලා මේ අර spread possibility එක අඩු කරන එක. මේගොල්ලන් ගොඩක් කලාවට මේ infected අයම නෙමෙයි. මතකනේ කොරෝනා කාලේදී අපි හැදුනම නෙමෙයිනේ quarantine උනේ අපි. isolate කියන්නේ ආව වෙන් කරන එක. ඒ දෙකේ වෙනස ඒක තමයි. ඊට පස්සේ අපි යනවා ප්‍රශ්න අංක 11. What factors are considered when evaluating hypothesis in epidemiology? මේ hypothesis කියලා කියන්නේ මොකද්ද? ඒක මතක තියාගන්න why, how, when. මොනවාක තමයි hypothesis කියලා කියන්නේ. කොහොමද? ඇයි? මේ කොතනද ඒක උනේ කියන අනේ incidence එක මේ evaluate කරන එක තමයි hypothesis කියලා කියන්නේ. එතකොට මොනවාද factors consider කරන්නේ මේ hypothesis වලදී? බලන්න උත්තර ටික answer A direct evidence from laboratory result. ඒ කියන්නේ දැන් අපි laboratory result වලින් ඇත්තටම outbreak එකක් confirm කරගන්න scientific measure කරන්නේ laboratory result වලින්. එහෙනම් ඒක හරි උත්තරයක්. ඊට පස්සේ epidemiological context. epidemiological context කියන්නේ අපිට findings වලට හොයාගන්න. ඒ කියන්නේ understand කරගන්න how spread කොහොමද මේක spread උනේ කියලා මේ identify කරගන්න තමයි මේ epidemiological context කියන එක ඕනේ. ඒකට ඒකත් හරි. ඊට පස්සේ common sense. ඒක කොහොමද? common sense කියන එක මොන විදිහටද හිතෙන්නේ? බලන්න common sense කියලා කියන එක දැන් අපිට තියෙනවා අපිට epidemiology මේ වලදී data limit වෙන අවස්ථා තියෙනවා. සමහර හේතු හින්දා data ගන්න බැරි වෙනවා. එතකොට data limit. හැබැයි අපිට careful වෙන්න පුළුවන් මේ next step එකට මේ outbreak එක යන්න නොදී. අන්න ඒකට තමයි අපි පාවිච්චි කරනවා කියන්නේ common sense. එතකොට මේකත් වැදගත්. answer A හරි, B හරි, C හරි. media reports
media reports හැමතිස්සෙම ඇත්තද? news කියන එක හැමතිස්සෙම මේක මේ accurate-ම වෙන්නේ නැහැ. එතකොට හැමතිස්සෙම නිවැරදි වෙන්නේත් නැහැ. අනිත් එක සමහරෙක් report කරන්න පුළුවන් outbreak එක verify කරගන්න කලින් මෙන්න මෙහෙම මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. එතකොට media reports කියන එක අපිට එහෙම මේ evaluating fact එකක් විදිහට පාවිච්චි කරන්න බෑ. A හරි B හරි C හරි. Question number 12. Which of the following are types of epidemiological approach? මේ අපි තාම epidemiology ගැන තමයි මේ ප්‍රශ්න ටික යන්නේ ලේසියේ ටික. මේ following are types of epidemiological approach. මොනවාද types epidemiological approach වල? බලන්න ඒකේ answers ටික. Descriptive epidemiology, analytical epidemiology, clinical epidemiology, chemical epidemiology. මෙතනදී මේ chemical epidemiology කියන එක කියන්නේ ඒක standard type එකක් නෙමෙයි. දැන් සාමාන්‍ය environmental හරි occupational හරි නම් ඒක මේ study කරනවා chemical exposures වලින්. ඒ කියන්නේ දැන් අපි මේ දැන් official බලන්න මේ descriptive epidemiology කියන එක. ඒකෙදී අර who, what, when, where කියන ටික අපි health related population එකෙන් ගන්න data ටික තමයි. අන්න ඒ ටිකට තමයි අපි කියන්නේ descriptive epidemiology description එක. epidemiology. මේකෙන් තමයි අපි අර hypothesis කියන එක confirm කරගන්නේ. ඊට පස්සේ analytical epidemiology. Analytical epidemiology කියන්නේ දැන් උදාහරණයක් විදිහට අපි case study එකකදී අපි හිතමු දැන් smoking වලින් lung cancers එනවා කියලා අපි case study එකක් දෙනවා. මේක අපි identify කරගන්න quantity එකක් තෝරගන්නවනේ. quality වගේම quantity එකක් ඕනේ අපිට. එතකොට අන්න ඒකට තමයි අපි මේ කියන්නේ analytical epidemiology quantity එකත් එක්ක තියෙන එක. මේකත් හරි. clinical epidemiology මේක help වෙනවා patient ඒ කියන්නේ evidence based data වලට. ඒ කියන්නේ සාක්ෂි මත පදනම් වෙච්ච කාරණා වලට. ඒ කියන්නේ අපි හිතමු මේ මොන හරි drug එකක් ගැන හරියට මේ drug එකේ කොච්චර මේ effectiveness එකක් තියෙනවද? එතකොට ඒ තියෙනවද මෙන්න මේ patient ලත් එක්ක අපි හිතමු blood pressure අඩු patient ලත් එක්ක මේ drug එක කොහොමද වැඩ කරන්නේ? වැඩි patient ලත් එක්ක මේ drug එක කොහොමද වැඩ කරන්නේ? අන්න ඒ වගේ දේවල් අඳුරගන්න එකට තමයි අපි කියන්නේ clinical. මේ clinical කෑල්ල ගෑවුනාම එතන disease එකක් තියෙනවා කියලා මතක තියාගන්න. එතකොට clinical epidemiology, analytical epidemiology, descriptive epidemiology කියන තුනම වැදගත් වෙනවා epidemiological approach වලට. හැබැයි chemical epidemiology කියන එක standard එකක් නෙමෙයි. මෙතන තිබුණා නම් environmental හරි occupational epidemiology කියලා ඒක වැදගත් වෙන්න පුළුවන්. හැබැයි chemical කියන එක standard නෑ. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්නාංක 13. What are the steps to implement prevention and control measures after an outbreak? Outbreak එකකට පස්සේ මොනවාද steps කියලා අහනවා prevention and control implement කරන. බලන්න උත්තර ටික treatment of infected individuals. Answer B, isolation and quarantine of affected population. මේවා කියවද්දිම තේරෙන්න ඕනේ හරි කියලා. Implementing personal protection measures. Answer D, releasing unverified reports to the public. මේක ඉතින් කියවද්දිම තේරෙනවානේ මේක තමයි වැරදි උත්තරේ කියලා. අපි එහෙම unverified කරගත්ත reports public එකට issue කරන්නේ නැහනේ. ඒතර මේක වැරදි උත්තරයක්. බලමු අනිත් උත්තර තුන. Treatment of infected individuals. මේක හරිනේ. අපි affected කට්ටිය තෝරගෙන ඒගොල්ලන්ගේ illness එක අඩු කරන්න ඒගොල්ලන්ට treat කරනවා. එතකොට ඒක control කරන measure එකක්. ඊට පස්සේ isolation and quarantine. ඒකත් අපි කලින් කතා කරන්නේ isolate කරන එකත් කරන්න ඕනේ, quarantine කරන එකත් කරන්න ඕනේ. affected population එක spread එක නවත්ත ගන්න නම්. Implementing personal protection measures. අපි personal එක එක්කෙනා. ඒ කියන්නේ අපි encourage කරනවා hand hygiene, mask use කරන්න, distance එක තියාගන්න, reduce disease නම් ඒ කියන්නේ disease එක reduce කරන්න නම් මේ දේවල් කරන්න කියලා අපි personally කියනවා. එතකොට අන්නේ තුනම හරි
මේ හතරවෙනි උත්තරේ answer D වැරදි. අපි යනවා ප්‍රශ්නාංක 14ට. What is the primary? මෙතන දැන් මෙන්න මේ ප්‍රශ්නේ ඉස්සෙල්ලත් අපිට ආව. එතකොට උත්තර ටිකයි දැන් උත්තරයි වෙනස්. මොකද මෙතන අහන්නේ ඉස්සෙල්ලා ඇහුවේ what is කියලා මේකේ තිබුණා. දැන් අහන්නේ what is the primary focus of biochemistry? එතකොට අපි උත්තර දෙකක් කලින් ගත්තට මේකේ අහන්නේ primary එක. biochemistry කියන්නේ මොකක්ද කියලා අහන්නේ. එහෙනම් අනිවාර්යෙන්ම studying chemical process in living organism කියන එක තමයි biochemistry කියලා කියන්නේ. අපිට මෙතන ගන්න බෑ මේ drug interaction side effect කියන උත්තරේ ගන්න බෑ. මොකද is කියලා එකයි අහන්නේ. primary focus එක විතරයි අහන්නේ. හරි? ඒ නිසා මේක තමයි ඒකේ answer එක. ප්‍රශ්නාංක 15. What are the building blocks of proteins? ලේසි ප්‍රශ්නයක්. අපි මේවා කරා ඉස්සෙල්ලා. එතකොට proteins වල building blocks මොනවද කියලා අහන්නේ. fatty acid කියන්නේ කාගේ building block?